Berarti? Itu area. Ini mau itu ke area. Ini baterai diri siai. Ganda. Koi,
betul kan? Betul kan? Lagu Badruk paham juga lagu Oh.
itu sih. Mehadi itu di mana meh? Oh, mehadi di mana hari ini? Betul hari mehadi. Lebih dia kamera orang kan ini. लेकिन हमें बहुत बड़ा कमत नहीं ठीक Iya.
Orang regal beli beli. Tahu mal tiếng rồi đấy. Malti atau malti gini. Mal. Malti kita pegang. Kau jangan.
සතිපට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තෙල්මාල් ඒ වගේම සම්බුද්ධ පූජාව උදාසනමල් සම්පත් කරලා අපි පින්නතුන් සූදානම් වන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ සියලු පූජාව පුණ්‍ය පාත්‍රී ශාන්තිනා සමාදේනි බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණ වෙනුවෙන් පූජා වේවා පූජා වේවා පූජා වේවා මාල්සින්නේ සේවන ගාතාවන් සියලු දෙනාම කියවමු. නිවේදයාමි සංබුද්ධං විතරාගං මහාමි මන්තයාමි සුගතං ජිත්තං නරසභං යාවතා භගවාලෝකේ එය තව සාසනං යාවත්වාන ගන්නාතු ජං ලෝකානුකම්පයා සාරප්පදිත්තේන තමදං සිනා දීපං සංබුද්ධං යාමි තථාගතං වන්දේ සම්භාර යුක්තේන මේනාහං සුගන්ධිනා
Sattha
කායේන වාචා චිත්තේන මමාදේන මයා කතා අච්ඡං කාමේ භාන්තේ පුරි පඤ්ඤ තථාගත අච්ඡං කාමේ ධම්ම සංදිට්ඨික අකාලික අච්ඡං කාමේ සංඝ ඤක්කෙත්තං අනුත්තර සාදු කිරා ඉමේනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු තු යාවේ නිබ්බාන පත්තියා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු යාවේ නිබ්බාන සද්ධම්ම දේශනා සුඛා සංඝස්ස සාමන්ති හරියානං ගෝචරේ රතා සද්ධා කාමී ගුණවරුතුල කාමී කිනුතුනි මවවරුනි කියවලු දරුවනි සියලු කුඩා පින්වත් පින්වත්නි පිරිනාතුනි අපේ පිළවරම් කරන ගම්පියේ අකරවත් දාමී තුල කාලය ගත කරන ලබන දේශන මහත්මයා නන්දනී තීසීනි මෞතුමිය එවැගේම ජයවර්ධන මහත්මයා අතු කුමාරලා මෞතුමිය මෞපාස්ගේ දේපාලකේ දෙමව්පිය හදවනේ ඒ ආය මූලික වෙලා මහේෂ් කුමාර මහත්මයා සහ හර්ෂණී මූලිකා ඒ මෞතුමිය දෙන්න
දෙනා බලාපොරොත්තු වෙච්ච කාරණයක් මේ දෙපාර්ශ්වයක දෙමව්පියෝ සහ ඥාතීන් හිත මිත්‍රාදී අසල්වැසියන් එක්ව කරගෙන අද දවසේ සම්බුද්ධ ශාසනයේ ඉන්න මා වටිනා පින්කමක් මේ විදිහට සිද්ධ වෙන මම කරන්නේ. අද මේ කරන පින්කම වටිනවා. කරන පින්කම වටිනවා වගේම මේකේ හොඳ පැත්තයි නරක පැත්තයි දෙකම කියන්නත්. හොඳ පැත්ත කියනකොට හරි සතුටුයි නේද? ඈ? නරක පැත්ත කියන්නේ දැන් රෞකිනා දෙවි ඈ? ඒ රෞකිලා කියනවා. ඒකත් කියනවා. ඒක පස්සේ කියන්නේ ඒක පොසොන් මාසෙ පුර පසුරුසුරු පොවෙන්නේ නේ. උදා ගන්න කරගන්න පුළුවන් මාන පූජා කරගන්න පුළුවන්. ඒ ආගමික කටයුතු කරනා කරගන්න පුළුවන්. අපි මතක් කළේ අපි කිලවරම්කුල මක්කරවත්ත ගම්පේකට මෙන්න හිතනවා මම මෙහෙම කියනවා. සුඛෝ බුද්ධානං උත්පාදෝ. අලුතෙන් බුදුවරයන් වහන්සේ කෙනෙක් මේ පුංචි බුදු කුටිය මතක කරගන්න. සුඛෝ බුද්ධානං උත්පාදෝ. ලෞතර බුදුවරයන් වහන්සේ කෙනෙකුගේ පහළ වීම මේ ලෝකෙට මේ සමාජයට හරි වටිනවා. උන්වහන්සේ නැතිනම් ගහන්න තියෙන නාඩගම් ඔක්කොම මේක ගහලා වැඩි. බුදු කෙනෙක් ලෝකේ පාලනක් නටන නැතුන් බැලුවාමනේ. ඈ නැද්ද? ඈ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අවුරුදු 2600 ගාන කාල පරිච්ඡේදයක් ගත වෙලා ඉතිය තැන. ඔක්කොම ආතිකෙන් බෞද්ධකමට ආපු ලෝක සමාජය කොච්චර නටුන් නටනවද කියලා බලන්න. ඔක්කොම අරගෙන යන්න වෙන්නේ කොහෙද? අතරමහා පායට යන්නේ. ගොඩක් තියෙන නරක දේවල් නේද? මුංචි කොටසක් නේ හොඳ දේවල් තියෙන්නේ නේද? සතර ගමන නිව කරන්න ඔය පුංචි කොටස ප්‍රමාණවත් නැහැ. සතර ගමන දික් කරගන්න අපි කරන කියන දේවල් දිහා බලන්න තම තමන් මේ කල බලන්න. මගේ වයස මෙච්චරයි කියලා හිතන්න උගම කෙනෙක්. මේ වයසට මම කරපු දේවල් මොනවද කියලා හිතන්න. දැන් ඉතින් ආපහු කඹ දාලා අදින්නද? තල්ලු කරලා පල්ලමකට දාන්නද? පුළුවන්. බෑනේ. ඒක තේරුම් ගත්තා නම් හොඳයි. සුඛෝ බුද්ධානං උත්පාදෝ ලෝතුරා බුදුවරයන් වහන්සේ කෙනෙකු ලෝකේ බාල වීම සියලු දෙනාටම වැදගත් වෙනවා. එනම් පිළිම වහන්සේ කෙනෙකුට වැඩමකර වීම තමන්ගේ මේ බුද්ධ මන්දිරයකට අකරවත්ත ගම්පියකටත් ඕනම කෙනෙකුට මෙතනින් ඇතුළට මලක් පානක් පූජා කරලා යනවා. ආර මානුවර ගිය වෙලාවක දල්දා මාලිගාව වැඳලා මට ඒක අමතක වෙන්නේ. දල්දා මාලිගාව වැඳලා එළියට ඇවිල්ලා ප්‍රධාන පාරේ ওই වැව පැත්තේ අර ධම්ම ආයිනියට වෙලා ඉන්නවා. ධම්ම කොල්ලෙක් නේ. ඔය හරියන්නේ ධම්ම කොල්ලෙක්. මොකද සූට් එක ගහලා අද මම හොඳට ඇඳලා ටිකක් මම හරි සතුටුයි. දැන් අවුරුදු 20කටත් වැඩි වෙනවා. ඒක මට අමතක වෙන්නේ නැහැ මට. හරිද? මේ කොල්ලෙක් වෙන්නේ මාළිගාවලකට ඇවිල්ලා නතර වෙලා. හරිද? අර මාළිගාව දිහා වැඳ හැරිලා අර දැත උසලා නල් කියලා වැඳලා තමයි මේ ගමන පිටත් කරන්නේ. මං වැඳපු එකවත් මට මතකයි. අර තමයි මට මතකයි. හරිද? ඒවා ඉන්නේ යන එන ඕන කෙනෙකුට එතෙන්ට ඇවිල්ලා මලක් පහනක් පූජා කරලා යනවා. මේ මලක් පහනක් පූජා කරලා යන වැඳලා පූජාලා පිටත් කළා යන්න යනවා. හැම වෙලාවකම එයාට පිළිසිද්ධ වෙනවා. වගේම අද මේකට මූලික කාරක වෙච්ච මේ දෙමෝපියන් දෙකලා ඇතුළු පින්නත් හැම කෙනෙකුටම අපි මේ සාපන යන මිනිසයා මලක් පහනක් උඩ කියලා. වැඳලා පූජාලා යන්නේ කියලා අර තමන්ටත් කියන්නේ ඕනෑ එයාටත් තේරුම් ගන්න පුළුවන්. මේ කරන වැඩි කරපු වැඩි හරි වැදගත් වෙනවා. සුඛෝ බුද්ධානං උත්පාදේ. සුඛා සද්ධම්ම දේශනා. මේ අද උදේ කාලේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කර දහමේ
කොටසක් අසමානුවක් කඩලා ඒකත් පරමාණු වලට ගත්තොත් ඒ වගේ කිසි කොටසක් හරි දහමේ දහම් කරතරක් අපි පිනතුන්ට අහගන්න ලැබෙන එකක් වටිනා නිකමත් කරගන්නවා. ඕදාන පාදෝ සුඛා සත්සංග දේශනා පදන්නේ ආහන්න ලැබෙන එකක් අපට සත්සංග. සුඛා සංගත කාම ඊළඟට අපි ගමක ගෙදරක ඉන්නකොට එකට එක මුල සමගින් ජීවත් වෙනවා. දැන් මේ වගේ වැඩක් කරනකොට තමයි අපිට එකතු වෙන්න පුළුවන්. ඒ තවත් තැන් වල එකතු වෙනවා නේද? ඈ? තවත් තැන් වල එකතු වෙනවා. ඕක කියනකොට පැටිකේ කීපයක් තියෙනවා. ආර වේදුරු මාත්‍යාට දැලත් මාත්‍යට මතක් කරලා ආදී වැඩි පොල්ලු. මොකක්ද තමයි? හරි වැඩි පොල්ලු. මේ පාරේ එකක් කරලා වදිනවා අනිත් පැත්තට හරියනවා. ගම්වලට ඇවිල්ලා බැලුවාම ඕනෑම තැනකට ගිහිල්ලා බැලුවාම පුරුෂ පක්ෂය අඩුයි. අතන ටිකක් ඉන්නවා. පුරුෂ පක්ෂය අඩුයි. කාන්තා පක්ෂය තමයි වැඩි. මම වාහනේ දන කල්පනා කරා පිරිමි ඉපදෙන්නේ නැද්ද දන්නේ. ගෑනුම ඉපදෙන්නේ මොකද දන්නේ. මට එහෙම හිතුණා. කාන්තාව වැඩි. පිරිමි පක්ෂය අඩු නෑ. පිරිමිත් ඉන්න උත්පත්ති ලැබෙනවා. සම්බන්ධ වෙනවා අඩුයි. දැන් වැඩිම එක සම්බන්ධ වෙච්ච අය නෙවෙයි නොවෙච්ච අයට අවුල්. ඒ අයටත් පින් ඕන නේද? පිරිමින්ටත් පින් ඕන, ගෑනුන්ටත් පින් ඕන, ගිහියන්ටත් පින් ඕන, ආඹරුවන්ටත් තලිත්තන්ටත් පින්. එකෙක්වත් බේරෙන්නේ නැහැ. සංඝයා වහන්සේලාගේ පැත්තේ එකෙක්වත් බේරෙන්නේ නැහැ. කුසල් දහම් කරගත්තේ නැත්නම් ගිහියන් පැත්තේ මොකක්වත් බේරෙන්නේ නැහැ. කුසල් දහම් කරගත්තේ නැත්නම් සසරේ දුක් විඳිනා අතරමං වෙන්න වෙනවා. නේද? ඔය ඉන්නේ සතුටින්ද? ඔය චුට්ටක් ඇඳලා මේ පින්කම වරෙල්ලා කියලා මේ පවුල් සංවිධානය කරගත්ත අය මතක් කරපුවාන්දා නේද? ඇඳලා පැලඳලා ජොලියට ආවනේ. ගෙදර ගිහිල්ලා බලන්න 17ක් කම් කටුනේ. කුච්චේ පැත්තට ගියත් කටුනේ. ශාලාවේ විදියත් එහෙම. එළියට බැස්සත් එහෙම. ගමට එළියට මාළියට පරිසරයට ගියාමත් එහෙම. මොකද පුතත් දුන්නේ. ඕක විඳ තවත් යනවද නැත්නම් උට නතර කරනවා ගම. ඕකද හොඳ? දුක් විඳ සසරේ යන්නේකද හොඳ? ඈ ගමන නතර කරන එකද? ඒකවත් උත්තර නැහැ. එහෙනම් ඒක බාරයි උගලක්. ඒක බාරයි කාටද උගලක්. උදාරණ උත්පාදු සුඛා සද්දම්ම දේශනා සුඛා සංගතුකාම හරියානම් ගෝචරේ වෙනවා. එකතු වෙන්න කවුරුත් එක්කද? හරියානම් ගෝචරේ රතා සම්බන්ධ වෙන්න එකතු වෙන්න කවුරුත් එක්කද? ආර්යයන් වහන්සේලා. ආර්යයන් වහන්සේලා කවුද? අධිකාරුත් එක්ක එකතු වෙනවට වඩා ඒක හොඳයි. ඒ එකතු වෙන කෙනා. මුරු ගහන එක්කනට එකතු වෙන එතන හොඳයි. ලත්තන වෙන අන්සතු සැපසක් දැකදල ලෝභිනේ උන්ට නොවි මට වේවයි සිටිනේ. බුල්කාරය එහෙමයි කරන්නේ. බුරුමන්නේ මං ගිහලා බුල් ගහලා නැහැ. උනට පොතේ උගන්වනවා අපිට. අන්සතු සැපසක් දැකදල ලෝභිනේ උන්ට නොවි මට වේවයි සිටිනේ. අර බුරුමන්නේ ගොඩක් සල්ලි තියෙනවා. මං දැකලා නැහැ. ආපු කියපු අය යන්නේ නැහැ පන්සලට ගිහිල්ලා මට පැතුම් දාලා වාඩි වෙලා තියෙනවා. ලස්සන වැඩේ ඈ. දහම ගැන වචනයක්වත් නැහැ. බුරු පොලේ සෙල්ලම කියනවා මට. ඒකේ තෝන් ගන්නවා. ආම්බු කොහොමද තන තෝන් ගන්නවා. අර බෝතලයකට දානවා. අකුරු ලකුණ බෝතලෙ. මේ ආම්බු කියලා ඒකේ මට ඕන හංගා. කියන්න ඕන නැත්නම් ඒක වැඩක්. අර අන්සතු සත්‍යතාවක් දැකදාල ලෝකෙනේ උන්ට නොවි මට වේවයි සිටින. බුදු මන්ත්‍රයේ තියෙන ඔක්කොම කාලේ කිව්ව ඔකට යන්න එපා ඔකට යන්න එපා කියලා මතෝ වයින් කියලා. තාල බැලුවා මොකද තාල බැලුවා මොකද පොලේ මාරු කරලා බැලුවාම මගේ තියෙන කිසිදේ කාලේ තියෙනවා. ඊට පස්සේ හොරට ගලවනවා ඒක අපිට මේක තියාගන්න කීයක් හරි තියෙනවා. අතේ මුද තිබුණොත් ඒකත් ගලවනවා. හරිද? හරේ චේන් එක තිබුණොත් ඒකත් ගලවනවා. එහෙමද ගන්නවා. ඊට පොතන් මාසේ පුර කතරොස්සක පොයේ මීට පෙරාත් කාලමයි දෙකේ හෙට වගේ දවසක යනවා විනේ අපි යන්නේ ඔය සෙල්ලම් ඔක්කොම දාලා එහෙත් යනවා. හැබැයි වැඳලා කියලා එන්න
අර ග්‍රවුන්ඩ් වල කරකලා මැඩිකෝ රවුන්ඩ් යන්න වට මේ වගේ යන්න කිව්වොත් නම් හරියන්නේ නැහැ. ඒක යනවා අනිවාර්යෙන්ම යනවා මම දන්නවා ජීවිතේ. කමක් නැහැ යන්න. හැබැයි වැඳලා පුදලා එන්න. බොනිකෝගේ එන්න ප්ලාස්ටික් බඩු ගේන්න නම් යන්න එපා. ඔය මලවච්චේ කඩෝලක් දෙනවා නැත්නම් මේ පාර එහා පැත්තට ගුණ පාරම දාගේ කඩෙත් තියෙනවා. එතනින් ගිහිල්ලා ගන්නවා. ප්ලාස්ටික් බඩු බොනිකෝයි අර මේවා තියෙනවා ගහකේ. හරි යනවා යන්න වන්දන මාන්න කරලා මල් පහන් දෙනවා. කාලේ ගත වෙනවා නේද? එයාමත් ඇයිනවනේ. අද වැඩකුත් තියෙනවා නේද? ඔයයන්ට ඒවට පිට දෙන්න ඕනේ. හොඳයි. මේ සියලු පූජා කරලා ප්‍රාර්ථනාවක් කළානේ. මොකද කලේ ප්‍රාර්ථනාව? ආම්රු කිව්වට ඈ? ආම්රු කිව්වට මට හිතෙනවා මොකද්ද ප්‍රාර්ථනාව? ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝති යාව නිබ්බාන පත්‍ය වෙරේ හරි උනොත් නම් හරි නෝනත් මන් ගන්න නේද මේ පිළිවහන්සේ කෙනෙක් තැන්පත් කරනකොට අටමහා කුසල කර්ම වලට ඇතුළත් එක පින්කමක් දැන් අටමහා කුසල කීයක් තියෙනවද පින්කම් කරන ආයනේ අටමහා කුසල් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. එකක් කියන්න බලන්න ඔය පැත්තේ. ඔය මේ පැත්තේ අටමහා කුසල් 8යි. එකක් මේ පැත්තේ කීයක්? නැත්නම් දෙන්නේ නැද්ද? හරි 8ක් තියෙනවා එකක් වගේ. මේ පැත්තේ ඔව් මේ අම්මා කියනවා සාංගික දානේ හරි එතන තවත් කොටස් දෙකක් තියෙනවා එතන ඒකටත් මම යුතු කරන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ දානමේ පින්කම බුදුන් වහන්සේ නොමැතිව සාංගික දානත් කරන්න පුළුවන් ඒ අටමහා කුසල් අටමහා කුසල් වල උපරිමේ ගිහිල්ලා දැක්කම ඔය වාහන තියන අය කරනවද වැඩක් මොකක්ද ගමනක් යන යනකොට වාහනේ තෙල් තියනවද කියලා බලන්න. එහෙම නේද? උත්සාහිකලේ තෙල් තියනවද කියලා බලන්න. ඒක හරියද කියලා බලන්න. වාහනේ තෙල් තියනවද කියලා බලන්න. යන්න නම් පුළුවන් කොහාටද? පුණාවට විතර යන්න පුළුවන් එතනින් ගාන. ඊට පස්සේ මොකද කරන්නේ? උඩායන සෙට් එකට ගිහලා ළඟට තියෙන. නැත්නම් මැද වෙච්ච. නැත්නම් අර පැත්තේ වවුනේ. යන්න යනකොට සෙට් එකට ගිහලා ඩ්‍රයිවර් මහත්තයා හිතනවා ගහන්නේ මොන තෙල්ද කියලා. පිරියකින් ගහනවද සුපිරියකින් ගහනවද? මගේ වාහනේට මොකද්ද මොනවද තෙල්? දැන් අර තෙල් වර්ග දෙකම තියෙනවා. තමන්ගේ වාහනේට අවශ්‍ය කරන්නේ සුපිරියක නම් පිරියක තියලා සුපිරියකින් ගන්න. ඒ වගේ අටමහා කුසල් වලත් ප්‍රධාන පින්කම තමයි කඨින මහා පින්කම. දැන් තේරුණානේ? අටමහා. ඒ ඔක්කොම විතර කරලා ඉන්න බෑ. හරිද? එකක් පිළිම වහන්සේ කෙනෙක් හරිද? කියන තැනකින් අරගෙන හෝ එහෙම නැත්නම් කවුරු හරි යොදලා පිළිම වහන්සේ කෙනෙක් නිර්මාණය කරලා හෝ ශාසනය පූජා කරන එක අටමහා කුසල. ඒක තමයි අද මේ වෙලා. හැමදාම මේකට මූලික කාරක දායක වෙච්ච ඉන්නතුන්ට අනෙක් පිළිගනාට කවුරු හරි මල පූජා කරනවා කවුරු හරි පහනක් පත්තු කරනවා කවුරු හරි දෑතෝසල වදිනවා. ඒ වඳින්න ලැබෙන්නේ පූජා කරපු අය නිසා. පැහැදිලි නේද? වීරජහට බැඳලා යනවා. අර පාරේ යන මේ වීරජහට එයාගේ මොකක්ද මන්ද? අර ගොඩ නැගිලි තියා ගන්න බැඳලා යනවා. නෑනේ නේද? ඉලෙවාස කෙනෙක් දැක්කහම අපිට දෑතෝසවන්නේ. අම්මා ළඟට ගිහිල්ලා දෑතෝසවන්නේ නැති තාත්තා ළඟට ගිහිල්ලා දෑතෝසවන්නේ නැති ඕන තරම් ඉන්නවා රටේ. හරිද? නමුත් ඊයක්වත් ලැබෙන්නේ නැති දැන් ලැබෙනවා ගොඩක් කුසල් ඈ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන දෑතෝසවන්නේ. ඒක මේ අන්දරේ ආන්දරේ බලයේවත් ආගේ බලයක්වත් නෙවෙයි ඒක උන්වහන්සේගේ බලය. ඈ
සංසාරේ පින් කරගත්ත පුද්ගලයන් අතර ශ්‍රේෂ්ඨම පුද්ගලයා. සංසාරේ පින් කරගත්ත පුද්ගලයන් අතර ඔය එකක් නෑ. ඊළඟ එක තමයි ඔක්කොම කිය ඉන්නේ. අපි කියමු මෙහෙම එකක්. දැන් අත්පිරිකරුත් තියනවා අපි පිට. පූජා කරන්න ඕනේ මොකද මන් දන්නේ. මේ දැක් ගන්න. දෙවෙනි පින්කම ගත්තොත් අටපිරිකර පූජාවක්. හරිද? අරන් බලන්න උගම කැරකිලා. පස්සෙන් එළව දෙනවා. ඈ? හිටපන් දැන් හිටපන් පුංචියන්. හිටපන් ආප්‍යෝග අරගෙන යන්නේ කොහෙද මට කියක් හරි. උන්දම ගිහිල්ලා ගෙන්ගෙට ගිහිල්ලා කතා කරොත් එහෙම. නැන්දේ මාමේ නංගි අපි මේ පාන්සලේ වැඩි කිරියක් හදනවා කියන්නේ ආකාරය. අරුන්දා ඉස්සා ආගෙන් පොළොට වගේ කඩාන හරි වැඩි කිරියක් හදනවා කල්ලි. මුන්දා දැන් නැති කියනවා. ගැසිකිලි කරලා පූජා කරන එක අටමහා දැන් කියන්නේ අනිත් ඔයාගෙන ඊළඟට ආයෙත් යනවා කොහෙද? අර ඉස්මිනා පුණ්‍ය කම්මේ මාදී බාල සමාගම සතං සමාගමෝ හොන්ති ආවනිපාන. අනක සදාකම උදාගමේ අතිරූප දේශ වාසෝච උපේත කට පුණ්‍යතා අර්ථ සම්මා පනිදිත ඒතම් මණ්ඩල මුත්තම. ඉපදෙනවා නම් ඉපදියන් කොහෙද? කොහෙද?